යන්න ගුවන් යානාවෙන් අඩි 25ක් විතර උඩට යනකොට ඊටරේ දාන්නෝනේ එච්චර සීතලයි. සම්පූර්ණම අර සීතකරණයක් ඇතුලේ ඉන්නවටත් වඩා සීතලයි උඩට යන්න. එහෙනම් සූර්යාගේ රශ්මිය එනකොට මග නිවිලා සීතල වෙලා නැවත රත් වෙනවා නම් මේක හිතා ගන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙම රස්නයක් නිවිලා සීතල වෙලා අයිස් වෙලා නැවත රත් වෙලා නැවත ගිනි ගන්නවා නම් ඒක රස්නයක් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒක ඒකාන්ත වශයෙන්ම තරංගයක්. එහෙනම් මේ වායු තරලයට අපි තරංගයක් දුන්නාම ඕනම වෙලාවක තරංගය නිසා මේක දවල් වෙනවා. දැන් විදුලියෙන් අපේ විදුලි බබළු දල්වනවා. මොකද මේ විදුලි බබළුවෙන් දල්වන්නේ මොකවත් නෙමෙයි. විද්‍යුතයේ තියෙන මේ අධිබලවේගී ඉලෙක්ට්‍රෝන ධාරිතාව වයර් එක හරහා අරගෙන ඇවිලා මේ විදුලි බබළුවේ තියෙන ඒ ෆිලමන්ට් එක තියෙන ඒ පුංචි දමරේට අර කම්පණය දුන්නාම ඒ කම්පණය තුලින් තරංගයක් විසිරවනවා. මේ තරංගය මේ ශාලාවේ මේ ස්ථානයේ තියෙන මේ වායුවට මේ තරංග වදිනකොට මේ වායු තරංග මේ අණු හැම එකක්ම කෑගාගෙන භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ භ්‍රමණය නිසා ඒගොල්ලන්ගේ දිස්ඥයක් එළියට එනවා. අපි කියන ලයිට් එක ගොඩාක් සැරයි. මේ විදුලි බබුල ගොඩාක් ආලෝකමත් කියලා අපි කියනවා. ඇයි දවල් වාගේ පේනවා. එහෙනම් මේ විදුලි බබුලෙන් මේ ආලෝකය වීදෙනවා නම් විද්‍යුතයේ ධාරිතාව ටිකක් අඩු කරලා බලන්න. විදුලි බබුලේ ආලෝකයේ ධාරිතාව අඩු වෙනවා. ඒ කියන්නේ තරංගවල ධාරිතාව අඩු වෙනකොට අර දවල් වෙච්ච එක පොඩ රෑ වේගන යනවා. එහෙනම් මේ තියෙන්නේ තරංගවල ධාරිතාවේ ප්‍රශ්නයක්. රෑ කිනකවත් දවල් කිනකවත් නෙමෙයි. එහෙනම් අපි රාත්‍රියේ ඈඩ්ලා ඉඳ පුරුදු කරලා දවාලේ නිදා ගන්න පුරුදු කෙරුවා නම් හැමෝම රැ වෙනකොට ටක් ගාලා ඇඳුම් ඇඳගෙන වැඩට යනවා, රස්සාවට යන්න ඕනේ. යුරෝපා රටවල රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල තියෙනවා, පාසල් තියෙනවා. නයිට් ස්කූල් කියලා කියනවා, නයිට් යුනිවර්සිටි කියලා කියනවා. ඇයි? ඒ ඔක්කොම රාත්‍රියට තමයි අරින්නේ. රාත්‍රිය 7ට තමයි දොරවල් අරින්නේ. දවල් කාලේ මොකවත් නැහැ. එහෙනම් ඩේ ස්කූල් නයිට් ස්කූල් කියලා හදලා තියෙනවා. එහෙනම් ඒ කට්ටියක් ඉන්නවා රාත්‍රියට සම්පූර්ණයෙන් වැඩ. නොනිදන නගර ඕනතරම් මේ ලෝකේ ඇදිලා දැනටම රටවල් වල ටය 24ම නිදා ගන්නෑ. එහෙනම් අපේ ජීවිතවල මේ තීන මිද්දේ ඇති වෙලා අපිට නිින්ද කොච්චර වැදගත්ද කියලා කිව්වොත් සසර දුක නිවනවට වඩා නිදා ගන්න එක වටිනවා කියන මට්ටමට අද මේ ලෝක සත්‍යය ඇදිලා තීන මිද්දේ. එහෙනම් මේ සතරමා භූත මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු කොටස් වල නිර්මාණ ඒගොල්ල ඇතිලා තියෙන ස්වභාවය ඒගොල්ල ඕනම වෙලාවක නැති වෙනවා, අනිත්‍ය වෙනවා, නැවත ඇති වෙනවා, අනිත්‍ය වෙනවා. එහෙනම් මේ ඇති වෙවි නැති වෙවි යන මේ නාම රූප ධර්මතාවය තුළ යථාර්ථය දැකීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙනම් අපගේ ජීවිතවල අපි අද ඉඳලාම කරන්න තියෙන එකම කාර්යය තමයි භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිය අපි ප්‍රඥාවට සමවදින්න ඕනේ. සීල සමාධි ප්‍රඥාව කියලා කියන මේ ධර්මතාවය අපි ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් මේ නාම රූප වලට අපි අවු වෙනවා. මේ නාම රූප තමයි මායя කියලා කියන්නේ. බලන්න මේ නාම රූප වල ඇදලා තියෙන ක්‍රමවේදය, මේක තුළ තියෙන යථාර්ථය, මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමා භූත මේ අණු වලින් නිර්මාණය වෙලා සීතල වෙනකොට නාම රූප ඇදෙනවා. නැවත රත් වෙනකොට නාම රූප ඇදෙනවා. ඕනවට වඩා රත් වෙනාම තවත් නාම රූප ඇදෙනවා. ඒ කියන්නේ නාම රූප ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ අණු වල වෙනස් වීමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගා කියලා කියපුව අපිම දොර කියන්නේ නැද්ද? ජනේලේ කියන්නේ නැද්ද? පුටුව මේසේ අල්මාරියේ පෙට්ටකම කියන්නේ නැද්ද? ඉතින් කලින් මේක ගානේ. එහෙනම් මේ ගා විවිධාකාර ඇදතල වෙනස් වෙනකොට නාම රූප වෙනස් වෙලා නාම රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අණු ඒකරාශි වෙන ඒ අණු එකතු වෙන ධාරිතාවට අණුව ඇඩේට අණුව තමයි මේ නාම රූප නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ ලෝකේ නිත්‍ය වශයෙන් කිසිම වස්තුවක් නැහැ. ඔක්කොම අණු වලින් එකතු වෙච්ච විවිධ අණු විවිධ ඇටතල වලින් නිර්මාණය කරපු නාම රූප පමණක් ඇත. ලෝක අන් කිසිවක් නැත. මේ ධම්මපදය හරියට ස්ථිර වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් එයා මේ ලෝකෙට කෑගාලා කියනවා ලෝක කිසිවක් නැත. නාම රූප පමණක් ඇත. නාම රූප කිසිවක් නැත. ලෝක පරම සත්‍ය පමණක් ඇත. එහෙනම් පරම සත්‍ය කියලා කියන්නේ මොකවත් නැහැ කියන එක. මොකවත් නැහැ කියන එක තමයි කම්පණයටපත් වෙලා ඒක පීඩනයක් වෙලා තරංගයක් වෙලා අණු වෙලා මේ අණු වලින් මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අණු වලින් නිර්මාණය වෙච්ච අණු එකතු වෙච්ච නාම රූප වලට වටිනාකම් දීලා අපි මේ මගේ භාර්යාව මේ මගේ ස්වාමි පුරුෂයා මේ මගේ දරුවෝ මේ මගේ ඥාතියෝ මේ මගේ අම්මා තාත්තා මේ මගේ ගේ මගේ ඇඳුම් මගේ සල්ලි මගේ මුතු මැණික් පෙට්ටගම් බඩු මුට්ටු යාන වාහන බලන්න ඇලීම ගැටීම කොච්චර ඇවිල්ලාද කියලා. එහෙනම් මේ ලෝකේ ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ. නැකම් කියන්නේ මේ ලෝකේ මිනිසියෙකුත් නැහැ. මේක තමයි යථාර්ථය. තමන්ට තමන්වත් නැතිකොට මේ ලෝකේ දරුවෙක් ඉන්නවද සම්පතක් තියනවා කියලා භාග්‍යතුන් වහන්සේ ලෝකෙන් ආන්නේ මේ ප්‍රශ්නේ නිසා. පුත්තෝ මත්ති ධනම් මත්ති ඉතිබාලෝ වියඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ කුතෝ ධනම්. තමන්ට තමන්වත් නැතිකොට තමන් ඇදිලා තියෙන්නේ අණු වලින් නම් කොටස් 32ක් කියලා ඉන්ද්‍රිය 32ක් තියෙන එක ගැලෙවුවාම එතන කෙනෙක් නැහැ. පුද්ගලෙක් නැහැ. මාන්නයක් නැහැ. එහෙනම් පුද්ගලෙක් නැතිකොට එයා දරුවෙක් ඉන්නවා ඥාතියෙක් ඉන්නවා සම්පතක් තියෙනවා කියනවනම් මේක තරම් මේ ලෝකේ මහා ලොකු බොරුවක් නෑ. බොරුවේ තරගේ පළවෙනි තැන ඉමි කරන බොරුවක් මේක. මේ ලෝකේ වස්තු තියෙනවා නම් ඒ වස්තුව කියන්නේ බොරුවක්. ඉඩම් හිමියාට ඉඩම් තියෙනවා නම් ඒ ඉඩම් කියන්නේ බොරුවක්. වාහන තියෙනවා නම් වාහන තියෙන ඒ අයිතිකාරයාට තියෙන වාහන කියන්නේ බොරුවක්. ඔක්කොම අණු වල එකතු. මේ විවිධාකාර අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මතාවය මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේකෙන් දකිනවා නම් මේ ආකාරයට මේ දේවල් ස්පර්ශ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එයා මේ ලෝකේ කිසිම කෙනෙකුට අවු වෙන්නේ නැහැ. මේ නාම රූප අපෝසත් වෙනවා එයාව ආග්‍රහණය කරන්න. එහෙනම් මායя පරාජය කරනවා කියලා කියන්නේ මේ ආකාරයෙන් මේ ලෝකෙ දිහා දැක්කාම කිසිම ලෝභයකට, ද්වේෂයකට, මෝහයකට, රාගයකට එයා ළඟට එන්න බෑ. එයා සරයි පිච්චෙනවා. මායя පරාජය වෙලා පලා යනවා.